ඉතින් කොහොමද යාළුවනේ අද මම ඔයාලට ගෙනල්ලා තියෙන watch එක unboxing වීඩියෝ එකක්. ඉතින් මේ smart watch එක unbox කරගන්න දැන් අපි වීඩියෝට යමු. ඉතින් guys මේ watch එක ගැන කතා කරනවා නම් මම මේ watch එක buy කරේ දරස් එකෙන්. ඉතින් මේකට අපිට හම්බ වෙනවා මේක සුෂි කරගත්තොත් මේකට අපිට හම්බ වෙනවා පොඩි බෑග්පැක් එකක්. ඒ කියන්නේ මේ බෑග් හම්බ වෙනවා කාඩ්බෝඩ් බෑග් එකක්. ඉතින් මේ බෑග් එකේ සඳහන් කරලා ඒවා අපි ඉස්සෙල්ලාම කතා කරමු. මම පොඩ්ඩක් ඉස්සර කරගන්න කැමරා එක ළඟට. මෙතන 10x කියලා සඳහන් කරලා තියෙයි. ඒ වගේම අපිට ස්ට්‍රැප් 7ක් සඳහන් කරලා තියෙයි. ස්ට්‍රැප් 7ක් හම්බ වෙනවා කියලා. ඒ වගේම මේකට අදාළ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ box එකේ මේ ආකාර ලස්සන ඩිසයින් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ ආකාරයෙන් දැන් box එකෙන් එළියට ගන්නවා අපි watch එක. watch එක කියන්නේ box එක. ඉතින් මේ ආකාරයට තමයි box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දෙකම ගත්තොත් ඔයාලට පේන දේ එකම ඩිසයින් එක තමයි බෑග් එකේ සහ box එක බලා ගන්න උනා. මම බෑග් එකේ පැත්තකින් තියා ගන්නවා. ඉතින් box එක ගැන සඳහන් කරලා යාළුවෝ මෙතන අරකේ සඳහන් කරලා තිබ්බ දේවල්ම තියා. ඒ වගේම මේ watch එකේ පොඩි ෆොටෝ එකක් සහ මේ ඩිසයින් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි විශේෂ දෙයක් සඳහන් කරලා තියා මේක 2.06ක ඩිස්ප්ලේ එකක් තියෙන්නේ කියලා. ඉතින් මෙතත් අපිට සඳහන් කරලා තියා ස්මාර්ට් watch එකයි අපි ස්ට්‍රැප් 7ක් මේකේ හම්බ වෙනවා කියලා. ඉතින් පිටිපස්සෙත් ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් තියෙනවා. ඒ වටේ නම් ඔයාලට බලා ගන්න පුළුවන් කිසි දෙයක් නැහැ. කාට අන්බොක්ස් කරගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපි පටි ටික පොඩ එහෙම ගිහින් මම ඒ ටික ඉතින් අපිට මේ ආකාරයට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔයාලට හැමදේම කියන්නේ මම ගේන ගොඩක් අන්බොක්සින් වීඩියෝ ගන්න මම මේක පාවිච්චි කරලා ඔයාලට හොඳ නම් විතරයි තමයි මම මේක අන්බොක්සින් වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් දැන් මම මේක ටික දවස් පාවිච්චි කරා. ඇත්තටම මේ බැටරි ලයිෆ් එක ගත්තාම මේකේ තියෙන ෆීචර්ස් ගත්තාම මේ බෙල්ට් ගත්තාම ගොඩක් හොඳ නිසා තමයි මම මේ වීඩියෝ උත් ගේන්නේ. ඉතින් අපිට ඉස්සෙල්ලා මෙතෙන් බලා ගන්න පුළුවන් watch එක තියෙනවා. watch එකේ මම මේ ආකාර cover එක අයින් කරගන්නම්. cover එක මම අයින් කරගත්තා. ඉතින් මේ ආකාර අපිට watch එක බලා ගන්න පුළුවන්. මේකෙත් ඇත්තටම ලස්සන gold පෙනුමක් තියෙන මේ ආකාර දිලිසෙන gold watch එකක් තමයි මේක gold වලින් තමයි මේ තියෙන්නේ. කියන්නේ ඇත්ත රත්තරන් නෙවෙයි. ඇත්තට මේක රත්තරන් ආලේප කරලා වගේ එකක් තමයි මේක තියෙන්නේ. රත්තරන් පාට තිබ්බට. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ watch එක අපේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේකත් පොඩ්ඩක් පැත්තකින් තියාගන්නම්. ඊට පස්සේ අපිට මේකේ මැනුවල් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මේකේ මැනුවල් එක. ඉතින් මේ මැනුවල් එකේ මේක සඳහන් කරලා තියෙනවා මේකේ ස්පෙක්ස් ඒ ටික තමයි මේ මැනුවල් එකේ සඳහන් වෙන්නේ. මම ඒකත් පැත්තකින් තියාගන්නවා. ඒ වගේම මම මේ මෙතෙක් අන්බොක්ස් කරපු හැම watch එකේම වගේ තිබ්බ වයර්ලස් මැග්නටික් charging dock එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ස්ට්‍රැප් 4ක් බලා ගන්න පුළුවන්. අපි පළවෙනි ස්ට්‍රැප් එක ගමු. පළවෙනි එකත් මේ ආකාරයට ස්ට්‍රැප් එක තියෙනවා. මේක black color ස්ට්‍රැප් එකක්. මේක ඇත්තටම ගොඩක් high quality ස්ට්‍රැප් එකක් කියලා මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේක ඇත්තටම ගොඩක් high quality ස්ට්‍රැප් එකක්. ඉතින් ඊළඟට අපේ family party ස්ට්‍රැප් එකක් හම්බෙලා තියෙයි. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට බෝල වගේ ඩිසයින් එකක් අපිට බලා ගන්න ඕන. මෙන්න මේ ආකාරයට ඒකත් ගොඩක් high quality. ඒකම අපිට කළු පාට ස්ට්‍රැප් එකක් හම්බෙලා තියෙනවා. ඒකෙම කොළ පාට එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම තව ටිකක් තව හැඩයක් තියෙන ස්ට්‍රැප් එකක් හම්බෙලා තියෙනවා. ඒක නම් අලු පාටයි සුදු පාටත් වගේ ටිකක්. ඉතින් මෙන්න මේ ආකාරයට මේ ස්ට්‍රැප් එකත් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් guys මේ ආකාරයට අපිට golden strap එකක් හම්බෙලා තියෙනවා golden watch එකට. මේක ඉතින් මේක golden ආලේප කරපු golden strap එකක්. ඉතින් guys අපි මේ දුඹුරු පාට නිකන් රබර් එකේම leather වගේ ගිහින් තියෙන strap එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අපි watch එකේ පැත්තට ගියොත් guys අපිට watch එකේ මෙන්න මේ මම මෙයාකට කැමරා එක පොඩ්ඩක් ළඟට ફોකස් කරන්නම්. ඔයාලට ફોකස් වෙයි.
හරි ෆෝකස් වුණා. මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකේ පවර් බටන් එක. ඒකල මෙතින් අපිට බලා ගන්න පුළුවන් මේ මයික්‍රොෆෝන් එකක්. ඒ වගේ මෙතිනුත් අපිට අර කරකන්න පුළුවන් මේ බටන් එක බලා ගන්න පුළුවන්. ඒකල අපිට මේ පැත්තේ බලා ගන්න පුළුවන් මේකේ සවුන්ඩ් එක කියන්නේ සවුන්ඩ් අවුට්පුට් වෙන ස්පීකර් එක. මෙතනත් අපිට තා බටන් එකක් බලා ගන්න පුළුවන්. පිටිපස්ස ගැන කතා කරොත් යාළුවනේ මෙතන පිටිපස්ස අපිට හાર્ඩ්වෙයාර් සෙන්සර්ස් වලට අදාළ ලයිට් ටිකයි සෙන්සර්ස් ටිකයි තියෙනවා. ඒ වගේ මෙතන තමයි මැග්නටික් චාර්ජින් ඩොක් එකක් තියෙන්නේ. ඒ වගේ මේ දෙපැත්ත අපිට ස්ට්‍රැප් දාන්න දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම මම දැන් මේකේ වොච් එකේ මේක වොච් එක දැන් පවර් ඔන් කරගන්න. ඉතින් guys වොච් එකේ පවර් ඔන් වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මම මේකේ බ්‍රයිට්නස් පොඩ්ඩක් අඩු කරගෙන වීඩියෝ එකට එන්නම්. නැත්නම් ඔයාලට මේ කැමරා එක හරියට පැහැදිලි නැති වෙයි. ඉතින් guys මම මේ ආකාරයට මේකේ බ්‍රයිට්නස් පොඩ්ඩක් අඩු කරගත්තා නැත්නම් ඔයාලට පේන්නේ නැති වෙයි කියලා. ඉතින් මේ ආකාරයට මම බ්‍රයිට්නස් අඩු කරගත්තා දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගොඩක් මේකේ වොච් එකේ වොච් ස්පේසස් බලා ගන්න පුළුවන් මේ ආකාරයට. ඉතින් අපිට මේ මන්දා මේ වොච් ස්පේසස් එකෙන් අපිට මෙහෙම මේ වොච් ස්පේසස් බලා ගන්න පුළුවන් ගොඩක්. ඒකල අපි මේක උඩ සයිඩ් කරපුවාම මේක අනිත් වොච් වල වගේම තමයි T900 ඒ වගේ කරා වගේ තමයි මේකෙත් මේ ෆීචර්ස් ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපි Bluetooth Wi-Fi ඒ ටික බලා ගන්නත් පුළුවන්. ඉතින් උඩ ගාපුවා අපිට මැසේජ් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේ මුඩකව මැසේජ් ටික බලා ගන්න පුළුවන්. ඒකයි මෙහෙට සයිට් කරපුවා මේක අපි අරකේ වගේම මේක තව ෆන්ක්ෂන් ටිකක් තියෙන ඩේට් එක ඒ ටික වගේම මෙහෙට සයිට් කරපුවාම අපිට ෆෝන් එකට කනෙක්ට් කරද්දී මෙතන නම්බර් එක ගහලා කෝල් ගන්න පුළුවන්. ඒකලා මේකේ මෙහෙම ඔබපුවාම මේක අපිට මේකට මේ අදාළ මේකට යනවා. ඒකෙත් අපිට ඇප්ලිකේෂන් ටික මේ අනිත් වොච්චල වගේම බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ වොච් එක තියෙන්නේ. ඉතින් අද මේ වොච් අන්බොක්ස් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ මේ ස්මාර්ට් වොච් එක ගැන? ඉතින් මම මේක ගන්න පුළුවන් ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතන අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඔය අපේ channel එකට අලුත් කෙන අනිවාර්යෙන් subscribe කරලා දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට සුබම සුබ දවසක් මේ පසන්දුල් ටෙක් YouTube channel එකයි.